තෙරුවන් සරණින් දළදා හිමිනි තිරකවරණින් ඔබට යහපතක්ම සිදු වේවා. ගෞතම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පන්සාලි සසක් මුළුල්ලේ දේශිත සුවසු දහසක් වූ තථාගත ලෞතුරු ශ්‍රී සද්ධර්මය සමසිත සූපත් කරන්නට පින්වන්ත ඔබ වෙනුවෙන් නිරතුරුවම sannivedanaya කරන ජාතියේ බෞද්ධ නාලිකාව බෞද්ධ රූපවාහිනියේ මහනුවර ශාඛා මධ්‍යස්ථානයේ පටිගත කිරීමක් ලෙසින් මේ පැයට නියමිත උතුම් සද්ධර්ම දේශනාව පින්වන්ත ඔබ වෙනුවෙන් මෙලෙසින් ඒකාත්මික කිරීමටයි සූදානම් වන්නේ. සදහවත්නි ඔබ අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මෙමුතුම් ධම්සභා මණ්ඩපයේ වෙත ගෞරවයෙන් වැඩම කොට වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේ නාවුල ධම්මහදය ආරණ්‍ය සේනාසන අධිපති පූජනීය මාංකඩවල සමාහිත පින්වත් ස්වාමින් වහන්සේව අපි සම පළමු කොට සාදු නාද නංවා වන්දනා කරමු. සාදු සාදු සාදු. සදහවත්නි මේ මුතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් පින්වන්ත සදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ වැෑ උඩ වාඩියගොඩ පදිංචි මාලිනී කුමාරි හාමි මහත්මිය ඇතුළු දූතරු පින්වත් පිරිස විසිනි. එසේනම් ඔබ අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මෙම උතුම් වූ සද්ධර්ම දේශනාව ආරම්භ කිරීමට ගෞරවනීය ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව සාදු නාද නංවා ආරාධනා කරමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ධර්ම ශ්‍රවණාබිලාසී සදැහැති වාසනාවන්ත පින්වතුනි, වැෑඋඩ වාඩිය ගොඩ පදිංචි මාලනී කුමාරි හාමි මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින් මේ උතුම් වස්සාන සමය තුලදී බෞද්ධයා මාධ්‍ය ජාලය හරහා පුංචි කාල සීමාවක් වෙන් කරගෙන ලෝකෙ ඉහළම දානය වන ධර්ම දානමය කුසල ධර්මය සිද්ධ කර ගනිමින් මුළු ලෝකයටම බුදු පියාණන් වහන්සේගේ සදහම් පණිවිඩය බෙදලා දෙමින් තමනුත් ශ්‍රවණය කරගෙන ඒ තුලින් ජනිත වෙන පුණ්‍යලාභය අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා මිය පරලෝකීය තමන්ගේ ඥාතීන්ට හිතවතුන්ට මව් දෙමාපියන්ට ඒ වගේම සුජීවත්ව වාසය කරන සීල දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න විශේෂයෙන් දේශකයන් වහන්සේට ඒ වගේම උන්වහන්සේ මෙලොවට ජනිත කළ මව් දෙමාපියන්ට චිරජීවනය ආදී ඒ උදාර සත් අදහස් රාශියක් පෙරදරි කරගෙන තමයි මේ මාධ්‍ය කාල හෝරාව වෙන් කරගෙන මේ උතුම් ධර්ම දානමය කුසල ධර්මයේ සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, අද දවසේ මාතෘකාව මේ පින්වතුන්ම තෝරලා තිබුණා. අති උදාර මාතෘකාවක්, ශ්‍රේෂ්ඨතම මාතෘකාව. එහෙම නැත්නම් කැටි කරලා ගත්තොත් සම්බුද්ධ ශාසනයේම හරය තමයි මාතෘකාව හැටියට සඳහන් කරලා තියෙන්නේ. ඒ වෙන මුකුත් නෙවෙයි, පටිච්ච සමුප්පාද ධර්මතාවය පිළිබඳව ස්වාමීනි කෙටියෙන් වුණත් පැහැදිලි කිරීමක් සිද්ධ කරන්න කියලා අපිට මතක් කරලා තිබුණා. ඉතින් මේ ලෝකේ ගත්තාම නොයෙකුත් විෂයන් පිළිබඳව, නොයෙකුත් විද්‍යාවන් පිළිබඳව අපි ඉගෙන ගන්නවා.
සත්ව විද්‍යාව තියෙන්න පුළුවන්, තාරකා විද්‍යාව තියෙන්න පුළුවන්, රසායනික විද්‍යාව තියෙන්න පුළුවන්, ඉහළම කෙළවර වන අභ්‍යවකාශ විද්‍යාව ආදී නොයෙක් විද්‍යාවන් තියෙනවා. ඉතින් මේ හැම විද්‍යාවක් අතරම ශ්‍රේෂ්ඨතම විද්‍යාව තමයි ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරපු මේ පටිච්ච සමුප්පාද ධර්මතාවයේ ලෝකයට විවරණය කිරීම තමයි ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම විද්‍යාව. අනික් හැම විද්‍යාවක් කරාම ලෝකයේ එක පැතිකඩක් තමයි විවරණය කරන්නේ. නමුත් පටිච්ච සමුප්පාදය හරහා මුළු ලෝකයම උපදින හැටි විස්තර කරන්නේ. ඒ වගේම තමයි ඒ හැම විද්‍යාවක්ම අවුරුදු 60 70ක 80ක දැනුමක් තමයි අපි විජයග්‍රහණය කරන්නේ. මේ ලෝකේ මානව ඉතිහාසය වේවා සත්ව ලෝකයේ තුල වේවා ලෝකේ හට ගැනීම ඉඳලා යම්තා කාලයක් දීර්ඝ කාලයක් පර්යේෂණය කරන ලද යම් විද්‍යාවක් තියෙනවා නම් ඒ පටිච්ච සමුප්පාද ධර්මතාවයේ සොයා ගැනීම සඳහා වෙහෙසීමයි මේ ලෝකේ දීර්ඝ කාලීන පර්යේෂණය වෙන්නේ. එතකොට කොච්චර කාලයක්ද? නියත අනියත 20 අසංඛ්‍ය කල්පලක්ෂයක්. මේ ලෝකේ පටිච්ච සමුප්පාද ධර්මතාවය විද්‍යාව කියන ධර්මතාවය උපදවා ගැනීම සඳහා 20 අසංඛ්‍ය කල්පලක්ෂයක්, අනියත 16 අසංඛ්‍ය කල්පලක්ෂයයි, ඊට පස්සේ නියත සාරාසංඛ්‍ය කල්පලක්ෂයක්, 20 අසංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවට වෙහෙසිලා මහන්සි වෙලා ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත්වෙන මේ ජීවිතේත් ලෞතුර බුදු පියාණන් වහන්සේ 6 අවුරුද්ද දුෂ්කර ක්‍රියා සිදු කරමින් අති දුෂ්කර වූ ගමනක නිමාව තමයි ශ්‍රේෂ්ඨ විජයග්‍රහණය තමයි මේ කියන පටිච්ච සමුප්පාද ධර්මතාවයේ තේරුම් ගැනීම. මුළු බුද්ධ ශාසනයම කියලා කිව්වොත් පටිච්ච සමුප්පාදයම තමයි. ඒ නිසා අද අපි හැමදෙනාම මේ උත්සාහවත් වෙන්නේ ලෞතර බුද්ධ ශාසනයේ තියෙන ඒ ශ්‍රේෂ්ඨ හරය, ඒ උතුම්ම විද්‍යාව අවබෝධ කරගන්න තමයි, ඒ සඳහා මහන්සි වෙන්න තමයි, ඒ සඳහා මුල පුරන්න තමයි අපි හැමදෙනාම මේ උත්සාහවත් වෙන්නේ. පින්වතුනි, අපි හැමෝම උත්සාහවත් වෙන්නේ දුක නිරුද්ධ කරන්න. ඇයි අපි පටිච්ච සමුප්පාදය හොයන්නේ, ඉගෙන ගන්නේ, සම්මර්ෂණය කරන්නේ? ජීවිතේ දුක නිරුද්ධ කරගන්න. අපි විතරක් නෙවෙයි, මේ ලෝකේ ඉන්න කුරා කුහුබුවන්ගේ ඉඳලා චද්දන්ත කුලේ හස්ති රාජයාගේ ඉඳලා සියලුම ඇසට පේන නොපෙනෙන සියලුම 31 තලයේ ඉන්න සත්වයෝ හැමදාම උත්සාහවත් වෙන්නේ දුක නැතුව ඉන්න, දුක නිරුද්ධ කරගන්න. නමුත් ලෝකයා දුක්ඛේ අඥානං, දුකේ නිරෝධය කියලා, දුකේ නිරුද්ධ වීම කියලා, දුකෙන් නිදහස් වීම කියලා ඉවරලා తాවකාලික සැපසැනසීම මැත්තේ ගමන් කරනවා. නමුත් දන්නේ ඒ තවත් එක දුකේ පැතිකඩක් කියලා. ඉතින් දුක්ඛේ අඥානං, මේ දුක පිළිබඳව යම් කිසි කෙනෙක් තත්වාකාරයෙන් අවබෝධ කරගෙන දුකෙන් නිදහස් වෙන්න නම් මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය අවබෝධ කරගන්න ඕනේ. එතකොට දවසක් අචේල කස්සප කියන මේ අන්‍ය පරිබ්‍රාජකයා දවසක් බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මට පුංචි ප්‍රශ්නයක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ දෙපාරක් තුන් පාරක් ප්‍රතික්ෂේප කරලා නැවත වතාවක් ඇහුවම් පස්සේ කමක් නැහැ, කස්සප කියන්න, මේ දුක තමා විසින් සිද්ධ කරපු දෙයක්ද? ඒක අහන්න එපා කියලා කියනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ, දුක අනුන් විසින් කරපු දෙයක්ද? එසේත් නොඇසිය යුතුයි කියලා කියනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ, දුක තමනුත් අනුනුත් දෙගොල්ලම එකතු වෙලා කරපු දෙයක්ද?
එසේත් නොඇසිය යුතුයි කියලා කියනවා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ දුක එහෙනම් අහේතුකව අප්‍රත්‍යිකව ඉබේම හටගත්ත දෙයක්ද? දැන් හොඳට බලන්න දුක තමන් දැන් අපි බොහෝ වෙලාවට කතා කරන්නේ මේ ලෝකයේ තුල අපි ඉතින් අපිම කරගත් දේවල්නේ අපි මේ විඳින්නේ. එහෙම නේද අම්මා? අපි ඉතින් අපිම සිද්ධ කරගත්ත මේ අකුසල ධර්මයන් තමයි අපි මේ විඳින්නේ කියලා ඉවරලා දුක තමන් විසින් කරපු දෙයක් හැටියට තමයි බොහෝ බෞද්ධයෝ අපිත් කටයුතු කාරණා සිද්ධ කරන්නේ. දුක තමන් විසින් කරපු දෙයක්ුත් නෙවෙයි. එසේ නොඇසිය යුතුයි කියලා දේශනා කරා. එහෙනම් ඊළඟ උත්තරේ තමයි එහෙනම් දුක අනුන් විසින් කරපු දෙයක්. එසේත් නොඇසිය යුතුයි කියලා ඉවරලා බුදුරජාන් වහන්සේ ඒක පැත්තකින් තිබ්බා. එහෙනම් ඊළඟ උත්තරේ තමයි දුක තමනුත් අනනුත් දෙගොල්ලම එකතු වෙලා සිද්ධ කරපු දෙයක්ද? එසේත් නොඇසිය යුතුයි. එහෙනම් ඊළඟට දුක එහෙනම් අහේතුක අප්‍රත්‍යිකව ඉබේ හටගත්ත දෙයක්ද? එසේත් නොඇසිය යුතුයි. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ දුක කියලා දෙයක් නැද්ද? නෑ, දුක කියලා දෙයක් තියෙනවා. එහෙමනම් ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දුක දන්නේ නැද්ද? නෑ, මම දුක දන්නවා. ඒ නිසා බුදු පියාණන් වහන්සේ අර ඔක්කොම ප්‍රතික්ෂේප කරලා දුක ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්, දුක අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා ඉවරලා දුකේ හට ගැනීම කෙනෙක් කරාවත් නෙවෙයි, තමන් කරත් නෙවෙයි, තමනුත් අනුනුත් දෙගොල්ල එකතු වෙලා සිද්ධ කරත් නෙවෙයි. දුකේ හට ගැනීම කොහොමද? යම් තැනක අවිද්‍යාව යෙදුනොත් අවිද්‍යා පත්‍ය සංඛාරා, ඒ නොදන්නාකම නිසා සංස්කාරයන් ඉපදිලා සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතනං, සලආයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සා සම්භවಂತಿ කියලා මේ හැම දුකේම හට ගැනීම අවිද්‍යාව කෙලවර කොට කියලා පෙන්නවා. එහෙමනම් දුක නැති කරන අපි දුකේ හට ගැනීම හොයාගන්න සිද්ධ වෙනවා නේද? එන දුක නිරුද්ධ කරන්න උත්සාහවත් වෙන අපි දුකේ හට ගැනීම හොයන්න සිද්ධ වෙනවා. ඒකයි මම මුලින්ම සඳහන් කරේ මේ ලෝකෙ තියෙන ශ්‍රේෂ්ඨතම පරිශ්‍රණය, ශ්‍රේෂ්ඨතම අධ්‍යයනය තමයි මෙන්න මේ කියන පටිච්ච සමුප්පාද ධර්මතාවය අවබෝධ කර ගැනීම. එනිසා බොහෝම වමනාවෙන් තමන්ගේ කය නිශ්චල කරගෙන ඉන්නෝ වගේම හිතත් නිශ්චල කරගෙන මේ බණ ටිකේ අරුත් තේරුම් ගන්න උත්සාහවත් වෙමු. මොකද මොන්න තරම් බුද්ධ ශාසන හම්බ වුණත්, අතීතේ ඕන තරම් බුද්ධ ශාසන හම්බ වෙන්න ඇති, ඒ එකදු බුද්ධ ශාසනයක්වත් අපිට හරියට ඇසුරු කරගන්න හම්බුන්නේ නැහැ. අස්පනා පිටම දවසින් දවස මේ බුද්ධ ශාසනය ටිකෙන් ටික අතහැරිලා යනවා. ආය කවදානම් බුද්ධ ශාසනයක් හම්බ වෙයිද දන්නේ. ඉතින් ඒ නිසා මේ ස්වර්ණමය අවස්ථාව මගහැර ගන්න නැතුව ජීවිතයේ යුතුයකම් වගකීම් ඉෂ්ට කරගන්න, ඒ හරහා දුක නිරුද්ධ කරගන්න. ඉතින් කාල වේලාව පුංචි කොටසක් තියෙන නිසා මම පැහැදිලි කරන්නේ මේ පටිච්ච සමුප්පාද දර්ශනය පිළිබඳව. පින්වතුනි, පටිච්ච සමුප්පාද, පටිච්ච කියන වචනේ තේරුම තමයි මම අනිත් පැත්තෙන් ගන්නම්. මේ වෙනකොට ලෝකේ නිකන් ධර්මයේ අර්ථ විකෘති කිරීම තියෙනවා, ඉතිහාස විකෘති කිරීම තියෙනවා, භාෂාවන් විකෘති කිරීම තියෙනවා. නොඑක් විදියට විකෘති කිරීම සමුදායක් මැද්දේනේ මේ හැම දිනාම ධර්මය හොයාගෙන යන්නේ නේද? එනිසා මේ විකෘති කිරීම හමුවේ පටිච්ච සමුප්පාද කියන ධර්මතාව විවරණය කරන්නේ කොහොමද? පටිච්ච කියන මේ තනි වචනේ දෙකට කඩනවා. අහලා තියෙනවද දන්නේ නැද්ද? පටි කියන්නේ අර බඳිනේවා තියෙන්නේ. පටි ඉච්ඡති කියන්නේ කැමැත්තෙන් බැඳෙන. පටි වලින් වගේ බඳිනවා නම් පටි ඉච්ඡති, කැමැත්තෙන් බැඳීම නිසා
සංඋප්පාද සං කියන්නේ කෙලෙස්, උප්පාද කියන්නේ ඉපදවීම. එතකොට යමකට කැමැත්තෙන් බැඳිලා කෙලෙස් උපදවන නිසාම පටිච්ච සමුප්පාද කියලා හඳුන්වනවා. පටිච්ච කියලා කියන්නේ යමකට කැමැත්තෙන් බැඳෙනවා කියලා. නමුත් පටිච්ච කියලා පටි ඉච්ච කියලා එහෙම කඩන්න පුළුවන් වචනයක් නෙවෙයි. එහෙම පටිච්ච කියලා එහෙම කඩන්න පුළුවන් වචනයක් නෙවෙයි. පටිච්ච කියන වචනේ තමයි තේරුම තමයි නිසා කියන අර්ථය. එහෙම නැත්නම් අඩු වශයෙන් ඉන්නවා පිනිස කියන අර්ථයත් එනවා. දැන් භූත කියන શબ્දය ගත්තොත් ඒ වචනේ ගත්තොත් අර්ථ 7ක් එනවා වගේම මේ පටිච්ච කියන එක නිසා සහ පිනිස කියන අර්ථයත් යෙදෙනවා. පටිච්ච සමුප්පාද. එතකොට හේතුන් නිසා හටගත්. නිසා කිව්වම මේක ආද්‍යාරයෙන් ගන්න ඕනේ. හේතුන් නිසා හටගත්. හේතුන්ගෙන් හටගත්. පටිච්ච සමුප්පාද කියලා කියන්නේ හේතුන් නිසා හටගත්, හේතුන්ගෙන් හටගත් කියලා ඉවරලා මේ පටිච්ච සමුප්පාදයට තවත් කියන නමක් තමයි මොකක්ද? හේතුඵල ධම. එතකොට මේ ලෝකය සහ තමා ඉපදීම කොහොමද සිද්ධ වෙන්නේ කියලා නොයෙකුත් දාර්ශනිකයෝ ශාස්ත්‍රුන් වහන්සේලා ගවේෂණය කරලා ඒ උදවියත් මේ ලෝකේ හේතුඵල ධමයක් ඉදිරිපත් කරා. දැන් අපේ බුදුහාමුදුරුවෝ විතරද පටිච්චසමුපාදයක් දේශනා කරේ හේතුඵල ධමයක්? නෑ. මතක තියාගන්න අනික් ශාස්ත්‍රවරුත් හේතුඵල ධමයක් ලෝකෙට ඉදිරිපත් කරා. එතකොට ඒගොල්ලොන්ගේ හේතුඵල ධම කොහොමද? අතීත කරපු කර්ම හේතුවෙන් තමයි අද දවසේ අපිට මේ විපාක ලැබිලා තියෙන්නේ. ඔකට කියනවා පුබ්බේ කත හේතු වාදය කියලා. එහෙම නැත්නම් අතීතේ කරපු ඒ කර්මානුරූප ස්වභාවයන් නිසා හටගත්ත ඵලයක්. තව විදිහකට කියනවා මේ ලෝකේ මැව්වේ මේ ඵලයක් අපිට ඉපදිලා තියෙන්නේ ලෝකයක් තමනුත් ඉපදිලා තියෙන්නේ මහා බ්‍රහ්මයා නිසා. මහා බ්‍රහ්මයාගේ හේතුවෙන් හටගත්ත ඵලයක් තමයි අපිත් ලෝකයක්. එතකොට හේතු නිසා හේතු කවුද? මහා බ්‍රහ්මයා හේතු වෙලා තමයි අද අපිට මේ ලෝකේ ඉපදිලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ ලෝකේ මැව්වා වූ දෙවි කෙනෙක් ඉන්නවා. මේ විදිහට ලෝකයක් තමනුත් හටගන්න ආකාරයට හේතු පෙන්නලා තියෙනවා. ඒවට කියනවා මිත්‍යා හේතුඵල දහම්. නිවැරදි මේ පටිච්ච සමුප්පන්න ස්වභාවය නොදන්නා කම නිසා ලෝකයේ දෘෂ්ටි ඇති වෙලා තියෙනවා. එක තමයි මොකක්ද? ඊශ්වර නිබ්බාන වාදය. අපි ඒකට කියනවා ඊශ්වර නිර්වාණ වාදය. ඕක කැටි කරලා ගත්තොත් දේවවාදී ආගම්. ඒ කියන්නේ මේ ලෝකය දෙවියන් වහන්සේගේ මැවීමක්. සත්වයෝ සහ ලෝකය යම් දෙවි කෙනෙක්ගේ මැවීමක්. ඒ දෙවියෝ බ්‍රහ්මයා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙන්න පුළුවන්. එහෙම නේද? එතකොට තව අල්ලා දෙවියන් වෙන්න පුළුවන්. තව ලෝකේ කුමන හෝ දෙවි කෙනෙක් මේ ලෝකේ මවලා තියෙනවා. එතකොට ඒවට කියනවා ඊශ්වර නිර්මාණවාද, දේවවාදී ආගම්. දෙවෙනි එක පුබ්බේ කත හේතුවාද. එතකොට ඒ ඊශ්වර නිර්මාණය අපි පිළිගන්නවද බෞද්ධයෝ හැටියට? අපි කවුරුත් පිළිගන්නේ නෑ. එහෙම දෙවියෙක් මවපු එකක් නෙවෙයි. එහෙනම් ඒ දෙවියෝ බාගෙට නුවණ තියෙන, බාගෙට නෙවෙයි කාලක්වත් නුවණ නැති අය. ඉතින් මේ වගේ මවනවා නම් හොඳට මවන්න එපායි නේද? මේ දුක් සහිත කණ්ඩ බොණ්ඩ නැතුව මේ වගේ එහෙම දේවල් මවන්න ඕනේ නෑනේ නේද? මවනවා නම් හරියට මවන්න ඕනේ. ඉතින් එතකොට ඊශ්වර නිර්මාණය වගේම දෙක තමයි පුබ්බේ කත හේතුවාදය. සියල්ල සිද්ධ වෙන්නේ පෙර කර්මවලට අනුරූපීවයි. දැන් ඔන්න ඔතෙන්ට තමයි අපේ බෞද්ධයෝ ගොඩාක් වැටෙන්නේ. බුදුරජාන් වහන්සේ මේක ප්‍රතික්ෂේප කරනවා. එහෙම පුබ්බේ කත හේතුවාද. එතකොට පෙර කර්ම නිසා නෙවෙයි දැන් දුක් විඳින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේත් පෙන්වන මහණෙනි මම අතීත කර්ම 11ක් කරපු නිසා තමයි මේ ජීවිතේ දුක් විඳේ. මේ 6 අවුරුද්ද දුෂ්කර ක්‍රියා කළේ අර ජෝතිපාල මානවක වෙලා
කාශ්‍යප බුදුරයන් වහන්සේට මුඩු මහණ කියලා එදා ඒ මුඩු මහණගේ මොන සම්මා සම්බුද්ධත්වයක්ද කියලා ආර්ය උපවාදයේ සිද්ධ කරගත්ත ඒ කර්ම විපාක නිසානේ මේ විඳින්නේ කියලා. පුබ්බේ කත හේතු ආදයට බුදුරයන් වහන්සේ දේශනා කරනවානේ. මතක තියාගන්න සම්මුති වශයෙන් අපි එහෙම ඉඳලා ආපු සත්වයක් ගැන මෙහෙම කතා කරාට පරමාර්ථ වශයෙන් බුදුදහම විග්‍රහ කරනකොට ඒ සාස්වතවාදී ස්වરૂපයක් මේ බුදුදහම තුල එහෙම පණවන්න පුළුවන් දෙයක් ඇත්තේ නැහැ. ඊගාවට පුබ්බේකත හේතුවාදය. ඊගාවට තුන්වෙනි කාරණාව තමයි එහෙමනම් මේ ලෝකයා මවලා තියෙන මැවීමක් නෙවෙයි නියති සංගතිවාදය. ලෝකේ කුසල කර්ම අපිට වෙනස් කරන්න බෑ. සංසාරේ ඔහේ කවදා හරි දවසක මේ සත්වයා පිරිසුදු භාවයට පත් වෙනවා ඉබේම. ඒක නියතියක්. එතකොට ඒකට කාටවත් මුකුත් වෙනස් කිරීම කරන්න බෑ. තව කෙනෙක් දර්ශනයක් ඉදිරිපත් කරනවා අදිච්ච සමුප්පන්න මේ ලෝකය ඉබේ හටගත්ත දෙයක්. ඒකත් ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම සාස්වතවාදය අර ඉඳලා ආපු සසර යන පුජ්‍යලයක් ඉන්නවා ආත්මයක් තියෙනවා කියන මේ සාස්වතවාදයත් ප්‍රතික්ෂේප කරනවා. උච්ඡේදවාදයත් ප්‍රතික්ෂේප කරනවා. එතකොට මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය නොදන්නා කම නිසා මේ දෘෂ්ටි හයට ලෝකයා වැටෙනවා. ආත්ම දෘෂ්ටිය මූලික කරගත්ත ආත්මයක් ඇත නැත වශයෙන් සාසත උච්ඡේදයේ සමගින් මේ සියලු දෘෂ්ටි වලට ලෝකයා වැටෙනවා. ලෝකයා විතරක් නෙවෙයි බෞද්ධ කියන අපි ඉන්නේ අතීතේ කරපු කර්ම විපාක වලට තමයි අපි මේ දුක් විඳින්නේ. බලන්න පුතේ කරුමෙක මහත කියලා කියනවනේ නේද? ඔව්. එනකොට සමහර ලාවට බස් නැවතුම් පොළවල් වල එහෙම නැත්නම් ඔය පාරේ ප්‍රධාන තැන්වල ආබාධිත වෙලා නොයේකුත් ලෙඩ රෝග හැදිලා මානසික ආබාධයන් හැදිලා දුක් විඳින මිනිස්සුયો දැක්කහම බලන්න පුතේ කරුමෙක මහත කියලා අපි එහෙම කියනවා නේද? ඔතනින් ඉහළම වර්ගයේ වාහන පෙළක් ඇවිල්ලා වේගෙන් නතර කරලා දූවිලි අවුස්සගෙන ඇඟිලි පහේම මුදු දාගෙන විරාජමානව බැහැලා නේද? අනික් ආරක්ෂකව පිරිවරාගෙන කඹයක් වගේ තියෙන චේන් හැම දාගෙන ඉස්සරහට යනකොට කවුරුවත් කියනවද බලන්න පුතේ කරුමෙක මහත කියලා කවුරුවත් කියනවද? ඇයි කියන්න ඕනේ? ඇයි අද මොන විදිහට ජීවිතේ පැවැත්වුවත් අකුසල ධර්ම සිද්ධ කරත් ඒ පෙර කරන ලද කුසල කර්ම වල විපාක. ඒ නිසා ඒබඳු කර්ම විපාක විඳින ස්වභාවයකුත් තියෙනවා. එතකොට මේ කර්මය පිළිබඳව අපි හරියට තේරුම් ගන්නේ නැහැ. දන්නේ නැහැ. කර්මක්ෂය කරන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මේ පුබ්බේ කත හේතුවාදයට වැටෙන්නෙත් නැතුව කර්ම විපාකය ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව කර්ම විපාකය විඳින සත්වයකුත් ඉන්නවා කියලා පිළිගන්නෙත් නැතුව පටිච්ච සමුප්පන්න වූ ධර්මතාවය තේරුම් ගන්නවා කියන එක ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. ඒක ඉතාම අමාරු කටයුත්තක්. එනිසා මුළු මහත් සම්බුද්ධ ශාසනයම හැඳින්වීම තමයි මේ පටිච්ච සමුප්පාදය කියලා හඳුන්වන්නේ. සම්බුද්ධ ශාසනයේ ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ එදා ගාථා පද දෙකක් අහලා උතුම් වූ සෝතාපන්න භාවයට පත් වුණා අස්සජී හාමුදුරන් වහන්සේගෙන්. මොකක්ද ඒ ගාථා පද දෙක? ගාථා පද හතර තියෙනවා නේද? මොකක්ද ඒ ගාථා පද හතර? මටත් අමතකයි කියලා දෙන්න ඕනේ. මොකක්ද? යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ. යම් ධර්මතාවයක් ඵලයක් මේ ලෝකේ හට ගන්නවා නම් ඒ ඵලයේ හට ගැනීමේ හේතු තථාගතයන් වහන්සේ පෙන්නවා. තේ සංචයෝ නිරෝධෝ. එතකොට ඒ හේතු නිරෝධයෙන්
ඵල නිරෝධය සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ දේශනා කරා කියලා අස්සජී හාමුදුරුවෝ පස්වග මහණුන් නේද? අස්සජී හාමුදුරුවෝ එක්කෙනෙක් වුණා. අස්සජී මහරහතන් වහන්සේ එහෙම කියනකොට මුල් පද දෙක කියනවත් එක්කම සාරිපුත්ත මහරහතන් වහන්සේ සෝතාපන්න භාවයට පත් වුණා. ඊට පස්සේ ඉතුරු පද හතරම කිව්වන් පස්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සෝතාපන්න භාවයට පත් වුණා. අතීතේ වඩලා ඒවා හුරු පුරුදු කරලා ශ්‍රවණය කරලා ඒ වගේ අර්ථ පරීක්ෂා කරලා ඒ හුරුව තියෙන නිසා තමයි මේ ජීවිතෙත් ඒ පද දෙක ඇහෙනවත් එක්කම ධර්මය අවබෝධ කරගන්න පුළුවන් හැකියාව ලැබුණේ. ඒ වගේම සේලා සූත්‍රයේදී මාරය ඇවිල්ලා සේලා භික්ෂුණියගෙන් අහනවා මේ ආත්මභාවයේ කවුරු විසින්ද සකස් කරේ? මේ ආත්මභාවයේ මැවුම්කාරයා කවුද? කොතන කොයි ආකාරයටද මේ ආත්මභාවය හටගන්නේ කියලා කියනකොට සේලා භික්ෂුණිය දේශනා කරන්නේ නයිදං අත්ත කතං බිම්බං නයිදං පර කතං අගං හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. එතකොට මේ ආත්ම භාවයේ තමන් කරත් නෙවෙයි, න ඉදං අත්ත කතං බිම්බං තමන් කර දෙයකුත් නෙවෙයි, නයිදං පර කතං අගං මේක අනුන් කරපු දෙයකුත් නෙවෙයි. හේතුං පටිච්ච සම්භූතං හේතු නිසාම හටගත්ත හේතු භංගා නිරුජ්ජති. හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දේශනා කරා. එතකොට මේ ලෝකය කියලා කියන්නේ වෙන මුකුත්ම නෙවෙයි ලෞතුරු බුදු පියාණන් වහන්සේ මේ පේන ඇහෙන දැනෙන දැනගන්න දේවල් ඒ සියල්ලම කැටි කරලා ඕකට කිව්වා පංච උපාදානස්කන්ධ ධර්මතාවය කියලා. එතකොට පංච උපාදානස්කන්ධ ලෝකය ඉපදෙන්නේ කොහොමද? හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. හේතු නිසාම හටගන්නවා. හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ආයි ඉතුරු වෙන්නේ නැහැ බිඳුවක්වත්. එතකොට ඒක හේතු නිසාමයි හටගන්නේ. එතකොට මේ ඵලය පෙර කොහෙවත් ඉඳලාපු එකක් නෙවෙයි. හේතු නිසා හටගත්තේ. ඔන්න එතකොට ඉඳලාපු කෙනෙක් නෙවෙයි. හේතු නිසා හටගත්තේ. හේතු නිරුද්ධ වෙනකොට ඒ ඵලය ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එතකොට ආයේකේ ඉතුරුවක් කිසිම තැනක ඇත්තේ නැහැ. අලුද දැලිද නැති වෙන විදියට සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. එතකොට මේ අනිත්‍ය ස්වභාවය ලෝකේ අනිත්‍ය ස්වභාවය මේ ලෝකෝත්තර ධහමක අනිත්‍ය ස්වභාවය දකිනකොට පෙර දැකපු දෙයක් අපිට ආයේ කවදාවත් දකින්න පුළුවන්ද? ආයේ කවදාවත් දකින්න බැයි. හේතු නිසා හටගත්තා නම් හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් අපිට දකින්න පුළුවන්. අපි විපරිණාමයට තමයි මං හිතන්නේ ඔය අනිත්‍ය කියලා කියන්නේ. ඇයි? දරුවෝ ඉන්නෝ වෙනස් වෙවි යනවා විපරිණාමය වෙනවා. නමුත් මේ ශාසනයේ පෙන්වන අනිත්‍ය එකක් ඒ වර්තමානයේක හේතු නිසා හටගත්ත යමක් තියෙනවා හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒකායේ දකින්න පුළුවන් හැකියාවක් ඇත්තේ නැහැ. නිරුද්ධයි නම් අනිත්‍ය නම් නිරුද්ධමයි. හැබැයි අපිට ඒක නිරුද්ධ වෙවි හරි පවතිනවා. දැන් දරුවා පුංචි කාලේ ඉඳලා පවතින දරුවෙක් අපි විපරිණාමය වෙනස් වෙවි අනිත්‍ය වෙවි හරි පවතිනවනේ. ඉතින් ඒ අනිත්‍ය නෙවෙයි මේ ලෝකෙ මේ අනිත්‍යයි කියලා පනවන්නේ. ඒ නිසා මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන අනිත්‍ය එහෙම නැත්නම් නිරෝධය කියන එක හේතු නිසාම ලෝකේ හටගන්නවා නෑ කියලා කියන්නේ නෑ. හැබැයි හේතු නිරුද්ධ වෙනකොට ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒක ආයේ පවතින්නේ නෑ. අග්ගික වච්චිගොත්ත බ්‍රාහ්මණයා බුදුරයන් වහන්සේගෙන් ලෝකයක් තමනුත් මේ පිළිබඳව ප්‍රශ්න කරලා බුදුරයන් වහන්සේ උත්තරයක් දෙනවා. වච්චගොත්ත ලී කෑලි ටිකක් නිසා
ගින්නක් ඇති වුණාම ඒ ගින්න ලී කෑලි තියෙන තාක්කල් ලී කෑලි ටික උපාදාන කරගෙන දර ටික උපාදාන කරගෙන පවතිනවා. දර ටික නිමුනම් පස්සේ දර ටික නිමුනම් නේ ගින්න නිමෙන්නේ. දර ටික ඉවර වුණම් පස්සේ අර ගිනි දැල්ල පවතිනවද? කොහෙවත් පවතින්නේ නැහැ. ඒ ගිනි දැල්ල කොහරි ගියාද? නැහැ. එතකොට තේරුම් ගන්න මේ පංච උපාදානස්කන්ධ ධර්මත් ඒ වගේ. ඒ ගිනි දැල්ල කොහෙන්වත් ආවෙත් නැහැ, කොහාටවත් ගියෙත් නැහැ. දර නිසාම හටගත්තා. දර ටික නැති වෙනවත් එකම එතනම නිරුද්ධ වුණා මිසක් ඒ ගිනි දැල්ල ඒ ඵලයේ කොහාටවත් ගමන් කරේ නැහැ. මම ඊයේ පෙරේදා අහගෙන හිටියා නාම ධර්ම ටික නිසා නාම රූප ධර්මතා නිසා සිතක් හට ගන්නවා නම් ඒ රූප ධර්මතා බිඳෙනකොට නාම ධර්මතාවේ විඥානයේ සිත ගමන් කරනවා කියලා. එහෙම එකක් මේ තේරවාද බුද්ධ ශාසනය තුල හෝ මේ ලෝකේ මේ සම්බුද්ධ ශාසනය තුල එහෙම ගමන් කරන විඥානයක් කිසිම තැනක පනවල නැහැ. සාති භික්ෂුවගේ ඔය දුර්මතයේ බුදු පියාණන් වහන්සේ දුරු කරනවා. සාති එහෙම ගමන් කරන විඥානයක් සම්බන්ධයෙන් මම කොතනවත් දේශනා කරලා නැහැ. එතකොට හොඳට මතක තියාගන්න ඕනෑම තැනක ඒ ඵලය තවත් ඵලයක් උපදවන්නේ. ඒ ඵලය නිසා හේතු සකස් වෙනවා. හේතු නිසා ආය ඵලයක් උපදිනවා. දැන් ඉරේ තියෙන ගිනි දැල්ල, ඉරේ තියෙන මොන වායුවද? හීලියම් වායුව වගේ දේවල් නේද? ඔව්. මම දන්නේ ඒවා කියලා දෙන්න. හරි. හීලියම් වායුව වගේ නිසා එතන ගිනි දැල්ලක් ඇති වුනහම ඒ ගිනි දැල්ල මේ පෘථිවියට එනකන් එනවද? ඇවිල්ලා මෙහි ගින්දර ඇති වෙනවද? නෑ. ඒ ගිනි දැල්ල එතනම නිරුද්ධ වෙනවා. නමුත් ඒ ඇති කරන යම් ශක්තියක් නිසා, ඒ තාප ශක්තිය නිසා ඒකත් එතනින් එතන නිරුද්ධ වෙලා මේ වායු ගෝලය හරහා අපි ගාවට එනකොට ඒ ඇති වෙන ශක්තිය නිසා කුමක්ද සිද්ධ වෙන්නේ? යම් තැනක කාචයක් නාභිගත කරොත් එහෙම රත් වීම නිසා මොකද වෙන්නේ? ආලෝකයත් එක්ක ආයේ ගිනි දැල්ලක් උපදිනවා. මේ ගිනි දැල්ල අර ඉරේ ගිනි දැල්ලෙන් ආපු ශාඛාවක්ද? නෑ නේද? නමුත් ඒ විදිහම දවල හරු කිරීමේ ශක්තියක් තියෙනවා. ඒ නිසා ඵලයෙන් ඵලයක් කිසි දවසක උපදින්නේ නෑ. ඒ ඵලය නිසා හේතු ටික සකස් වුණා. හේතු වලින් නැවත ආපහු ඵලයක් ඉපදුනා. ඵලයෙන් ඵලයක් කවදාවත් උපදින්නේ නෑ. ඒ විදිහම තමයි මේ රාත්‍රී කාලේ අහස දිහා බලාගෙන හිටියොත් පින්වතුනි මැරිච්ච ග්‍රහලෝක අහලා ඇති නේද? ආලෝක වර්ෂ බිලියන ගණන් එහා පැත්තේ මැරිච්ච ග්‍රහලෝක තියෙනවා. නමුත් ආලෝක වර්ෂ බිලියන ගණනක් එහා පැත්තේ ඒවා දැන් නැති වෙලා බොහෝ කාලයක්. නමුත් අද අපිට දීප්තිමත්ව පේනව නේද? අපිට පේනකොටත් ඒක එතන තියෙනවද? එතන නැහැ. ඒ වගේ පින්වතුනි හොඳට මතක තියාගන්න මේ සත්වයේගේ පුජ්‍යලයේගේ ඉපැත්ම කියලා කියන්නේ පෙන්නනවා විඥානස්ස ශුඤ්ඤත අව්‍යාපාර අසංකන්ති පටිසන්ධි පාතු බාවට්ටෝ ගම්බීරෝ. මේ හටගත් විඥානයාගේ ස්වභාවය බැලුවොත් එහෙම විඥානස්ස ශුඤ්ඤත. එතකොට සත්ව පුජ්‍යල භාවයෙන් ශුඤ්ඤයි. දැන් අපිට එහෙම හිතුණට සත්ව පුජ්‍යල භාවයෙන් ශුඤ්ඤයි. විඥාන ශුඤ්ඤත අව්‍යාපාර. ව්‍යාපාර ණයකුත් නැහැ. අසංකන්ති සංක්‍රාන්තියකුත් නැහැ. එතක දුවත් පටිසන්ධි පාතු බාවට්ටෝ ගම්බීරෝ. ප්‍රතිසන්ධියකු සිද්ධ වෙලා තියෙනවා. ඒක ඊටාම ගැඹුරුයි කියලා දේශනා කරා. පෙර ජීවිතයේ සත්වයා මෙතන උපදිනව නෙවෙයි. ඒ ඵලය නිසා එතන හටගත්ත සිතක් තියෙනවා නම් ඒ නාම රූප නිරුද්ධ වෙනවත් එකම ඒ විඥානය මෙතෙන්ට එන්නේ නැහැ. ඒ විඥානය එතන නිරුද්ධ වෙනවා. අර දර ටිකේ හටගත්ත ගින්න දර ඉවරනවත් එකම එතනම නිරුද්ධ වෙනව නේද? ඒ විඥානය මෙහාට එන්නේ. නමුත් ඒ විඥානය කෙරෙහි ඇති වෙන තණ්හාව නිසාම තණ්හා ශක්තියෙන් මොකද වෙන්නේ? එදත් ඇත්ත දන්නේ නැති කම නිසාම නැවත වතාවක් ඒ තණ්හාව මොකද කරන්නේ? මෙතන හේතු ටික සකස් කරනවා. ස්කන්ධ ටිකක් උපද්දන්නේ. සත්වයේ පුජ්‍යලේ කිස්සලා උපදිනව නෙවෙයි.
එතකොට ඒ පෙර ජීවිතේ ඉන්න සත්වයන් නෙවෙයි මෙතෙන්ට එන්නේ. දැන් බොහෝ දෙනෙක් ධර්මයේ ගැඹුරින් නොදන්නාකම නිසා මේ පෙර ජීවි හිටපු සුමතිපාලම තමයි දැන් ඇවිල්ලා ජෝතිපාල වෙලා ඉපදිලා ඉන්නේ කියලා කියනවා. එයා එතන නිරුද්ධ වුණාට මෙතෙන්ට එන්නේ නැහැ. එතකොට එයා එතන නිරුද්ධ වුණාම ඒ හේතුන්ගේ ශක්තිය නිසා මෙතන හේතු ටිකක් සකස් වෙනවා. ඒ හේතු වල ඵලයක් හැටියට තමයි නැවත වතාවක් ස්කන්ධ ටිකක් හටගන්නේ. අතීත හේතුෝ පංච ඉදානි ඵල පංචකං. අතීත හේතු පහක් නිසා අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව අතීත හේතු පහක් නිසා වර්තමාන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා විපාක වූ මේ ස්කන්ධ ටිකක් හට අරන් තියෙනවා. එතකොට මේ ස්කන්ධ පිළිබඳ යථා ස්වභාවය නොදන්නා කම නිසා නැවත වතාවක් අවිද්‍යා සංකාර තණ්හා උපාදාන ඇති වෙච්චාම ආය සත්ව පුජ්‍යල භාවයක් තණ්හං ජනෙන්ති පුරිසෝ මේ තෘෂ්ණාව නිසා නැවත වතාවක් පුජ්‍යල භාවයක් උපද්දලා දෙනවා. එතකොට මේ ඇති කර පුජ්‍යල භාවයේ වර්තමාන අවිද්‍යාවෙන් ඇති වෙන පුජ්‍යල භාවයක් මිසක් අතීත අවිද්‍යාවෙන් ඇති කරපු එකක් නෙවෙයි. එතකොට මේක ගොඩක් ගැඹුරු දේශනාවක්. මේ පටිසම්පාදයේ තේරුම් ගන්න නම් අංග සංදි ආකාර වට්ට මූල සංක්ෂේප වශයෙන් 6 ආකාරයකින් මේ පටිසම්පාදයේ පිළිබඳව ගවේෂණය කරන්න සිද්ධ වෙනවා. අද මේ පුංචි මඟ පෙන්වීමක් සිද්ධ කරන්නේ. ගෙදරට ගිහින් ඉතුරු ටික කරන්න පුළුවන් නේද? ඔව්. එතකොට ගෙදරට ටික අපි මේක පටන් ගමු නේද? එතකොට මේ පටිච්ච සමුප්පාදයේ ගවේෂණය කරන්නේ නැතුව මොන භාවනාවක් කරත් ලෝකෝත්තර මාර්ගය නම් උපදින්න එක කුසලයක් වෙයි. කල්ප ගණන් භාවනා කරත් ලෝකෝත්තර සම්මා දිට්ඨියක උණුසුමවත් එන්නේ පටිච්ච සමුප්පාද අවබෝධය නැතුව. කොහොම හරි පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්නව නෙවෙයි. විවිධ වූ ආකාරයේ පටිච්චසමුප්පාදයන් විග්‍රහ කරනවා. නමුත් නිවැරදිව මේ ජීවිතය තුළ කර්මක් ක්ෂය වෙන විදියට, ආශ්‍රවක් ක්ෂය වෙන විදියට, ජරා මරණ නිරුද්ධ වෙන විදියට, ජාතිය ක්ෂය වෙන විදියට පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්නේ කොහොමද කියලා තමයි අපි තේරුම් ගන්න ඕනේ. එතකොට පින්වතුනි, දැන් අපි මේ පටිච්ච සමුප්පාදේ පොදු වූ අවිද්‍යා පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන, නාම රූප සලආයතන පස්ස වේදනා කියලා පොදු නිස්පර්යාය පටිච්ච සමුප්පාදයක් තියෙනවා. දුක උපදින හැටි. ඔකට කියනවා නිස්පර්යාය කියලා. ඔය පටිච්ච සමුප්පාදයේ තුල තව කුඩා කුඩා පක්ෂ ඔන්න පොදු අපි ඔකට කියන්නේ මොකද්ද? ඒවට කියන්නේ සන්දානයක් කියලා කියමුකෝ නේද? ඕ පොදු සන්දානයක් ඒකත්වයක් හැටියට තිබුණට ඔකේ කුඩා කුඩා පක්ෂ තියෙනවනේ. ඒ වගේ අපි මේ පොදු පටිච්ච සමුප්පාදයේ කතා කරාට ඔය හැම තැනකම තියෙන තව කුඩා කුඩා පටිච්ච සමුප්පාද ධර්මතා රාශියක් තියෙනවා. එතකොට ප්‍රතිසන්දි ගන්න මුල් අවස්ථාවේම ඇති වෙන පටිච්චසමුපාදයක් තියෙනවා. භවාංග සිතක පටිච්චසමුපාදය. එතකොට විපාක සිතක පටිච්චසමුපාදය, ඊගාවට මනෝ ධාතු සිත්වල පටිච්චසමුපාදය, ජවන සිත්වල පටිච්චසමුපාදය, මෙබඳු සිත් රාශියක් සිතක් හට ගන්නවා කියලා කියන්නේ පටිච්ච සමුප්පාද ධර්මතාවයක්. එතකොට මෙබඳු පටිච්ච සමුප්පාද වූ ධර්ම රාශියක් ඒක රාශි වෙලා තමයි පොදු වූ පටිච්ච සමුප්පාදයක් අපිට හම්බ වෙලා තියෙන්නේ. ඒකෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ හැම තැනකම උපදින ධර්මතාවය හේතු නිසාමයි හටගන්නේ. හේතු නිරුද්ධ වෙනකොට ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා අපි තේරුම් ගන්න ඕනේ. මේක හොඳට තේරුම් ගත්තාම මේ සත්වයා කොහේ ඉඳලා දෙන්නේ? හිටියානම් කොහේ ඉන්න ඇද්ද? මොන විදියට ඉන්න ඇද්ද? එතකොට මොනවා කරලා මෙතෙන්ට එන්න ඇද්ද? ආදි වශයෙන් විචිකිච්ඡාවක් තියනවද? එහෙම විචිකිච්ඡාවක් යෙදෙන්නේ නැහැ. ඒ නිසා බුදුරයන් වහන්සේගේ දර්ශනය හොඳට ප්‍රකට වෙනවා. බුදුන් දැක්කොත් විතරමයි අම්මා නිවන් දකින්න පුළුවන්. එහෙම නේද? ඔව්, බුදුන් දකින්න ඕනේ. එතකොට බුදුන් දකින්නේ කොහොමද? යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. පටිච්ච සමුප්පාදයේ දැක්කොත් තමයි ඔහු ධර්මය දකින්නේ.
යෝ ධම්මං පස්සති යමෙක් ධර්මයේ දකිනවා නම් සෝ මං පස්සති ධර්මයේ දකින කෙනාට මාව දකින්න පුළුවන්. රූප කාය තුලින් කොච්චර අපි දැක්කත් බුදුහාමුදුරුව අපිට හම්බ වෙනවද? බුදුහාමුදුරුව හම්බ වෙන්නේ ධර්ම කාය තුලින් බුදුහාමුදුරුව හම්බ වෙන්න පුළුවන්. හම්බ වුණොත් ඒකාන්තයෙන් පිහිට වෙනවා. එතකොට මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ දුක අවබෝධ කරගන්නවා. ඔන්න ඔතන ස්කන්ධ සහ පංච උපාදානස්කන්ධ කියන ධර්මතා දෙකක් තියෙනවා. දුක තියෙනවා දෙආකාරයට. දුක පිරිසිඳ දකින්න නම් පටිච්ච සමුප්පන්නව දුක උපදින හැටි අපි අවබෝධ කරගන්න ඕනේ. එතකොට මේ දුක දෙආකාරයෙන් පෙන්නනවා ස්කන්ධ සුඛ දුක සහ උපාදානස්කන්ධ දුක. ස්කන්ධ දුක අපිටවත් බුදුරජාණන් වහන්සේටවත් රහතන් වහන්සේලාටවත් නැතිකරන්න බෑ. දුක පිරිසිඳ දකින්න ඕනේ. අපිට නිරුද්ධ කරන්න තියෙන දුක මොකක්ද? මේක හරියට තේරුම් ගන්න එකයි දුක පිරිසිඳ දකින්න තියෙන්නේ. දුක පිරිසිඳ දැක්කහම ස්කන්ධ දුකක් තියෙනවා. ඒක හොඳට අවබෝධ කරගත්තාම තමයි සත්වයක් ආව නෙවෙයි. එතකොට මේ ස්කන්ධ ටික නිසා වර්තමාන අවිද්‍යාවෙන් පෙර කරපොළ කර්ම වලට අපි දුක් විඳිනව නෙවෙයි. වර්තමාන අවිද්‍යාවටයි අපි මේ දුක් විඳින්නේ. ඒ කෙලෙසේ අයින් කරන්න පුළුවන් ඇත්ත ඇති හැටියෙන් දැක්කොත්. එහෙම නැතුව අතීත අවිද්‍යාව නිරුද්ධ කරන්න අපි පෙර ජීවිතයට යන්න එපාය. ඒක අපි දන්නවද? නෑ. අපිට වර්තමාන විද්‍යාව උපදවා ගන්න පුළුවන්. එතකොට හොඳට මේක සම්මර්ෂණය කරනකොට කුමක්ද සිද්ධ වෙන්නේ? අර සත්ව පුජ්‍යල භාවයේ ඉබේටම දුර වෙනවා. ඒකට කියන කෙලෙසේ කියලා. අර උපාදාන ගතිය මම මගේ ආත්මය කියන ඒ කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන සියල්ලම දුර වෙලා යනවා මේ පටිච්ච සමුප්පාදේ වැටහෙනකොට. එතකොට ස්කන්ධ දුක අපි කාටත් විඳින්න සිද්ධ වෙනවා. රහතන් වහන්සේට, බුදුරජාණන් වහන්සේලාටත් හැම කෙනාටම ස්කන්ධ දුක විඳින්න සිද්ධ වෙනවා. හැබැයි දුරු කරන්නේ මොකක්ද? උපාදානස්කන්ධ දුක. මේ ස්කන්ධයේ අරබය අවිද්‍යාවෙන් මේ මම, මගේ අම්මා තාත්තා, දරුවෝ, ස්වාමි භාර්යාවන් කියලා අපි විඳින දුකක් තියෙනවානේ. මම ලෝකෙට මුණ දෙන්නේ කොහොමද? දැන් මගේ අතපය කැඩුනොත් මං කොහොමද ජීවත් වෙන්නේ කියලා කෙලෙස් වශයෙන් සත්ව පුජ්‍යල හැඟීමෙන් විඳින දුකක් තියෙනවානේ. ඒ දුක රහතන් වහන්සේලාට, බුදුරයන් වහන්සේලාට තියෙනවද? ඒ උපාදානස්කන්ධ දුක නැහැ. හැබැයි පුරාණ කර්මයට හටගත ස්කන්ධ ටිකක් තියෙනවා. කාය පටිබද්ධ දුකක් තියෙනවා. ඒක විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා ක්ලේශ පරිනිර්වාණය වෙනුවෙන් තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරේ. මේ පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්නකොට ඒ ක්ලේශ පරිනිර්වාණය පිණිස තමයි පටිච්ච සමුප්පාද ධර්මතාවයේ ගවේෂණය කළ යුත්තේ. නැත්තම් බොහෝ දෙනෙක් දන්නේ නැහැ අපි නිරුද්ධ කරන දුක මොකක්ද කියලාවත්. එතකොට ඒකට කියනවා උපාදාන රහිතව පිරිනිවීම, අනුපාදා පරිනිර්වාණය කියලා. ඉතින් මේ පටිච්චසමුප්පාද ධර්මතාවයේ ගවේෂණය කරනකොට, හොඳට ගවේෂණය කරනකොට සත්වයක් ඉඳලාවත් නෙවෙයි, සත්වයක් සසර යනවත් නෙවෙයි. මේ සත්ව පුජ්‍යල භාවය උපදින්නේ නාම රූප ධර්මතා දෙක නොදන්නා අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්ත සංස්කාර ධර්මතාවයක්. එතකොට බුදුරයන් වහන්සේ අනිත්‍ය දකින්න කියලා කිව්වේ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. නුවණින් දකින්න කිව්වේ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය. දැන් අපි සංස්කාර ධර්ම කියලා බණපද වලට කියලා ඊට පස්සේ අනිත්‍ය දකින්නවා සතර මහා ධාතුවක. නෑ. පංච උපාදානස්කන්ධය තමන්ගේ මනස පැත්තෙන් හම්බ වෙන්න ඕනේ. ඒකට ආරම්මන ප්‍රත්‍යයෙන් බහැර සතර මහා ධාතුව ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා තියෙනවා. නැත්තම් මේක විඥානවාදයකට යනවා. එහෙම විඥානවාදයකට යන්නේ නැතුව මේ ධර්මතාවය ප්‍රත්‍යයෙන් හටගෙන ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. අස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉමං උප්පජ්ජති ඉමස්ස නිරෝධා ඉමං නිරුජ්ජති කියලා මේ හේතු නිසා හටගත් ධර්මතාවේ හේතු නිරෝධෙන් ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා Tamanට අන්තිමට
ජීවත් වෙන සත්වයක් පුජ්‍යලයක් නැති වෙනවා. එතකොට මේ පටිච්ච සමුප්පාදය ලෝකයට හම්බ වෙන්නේ කෙරවල තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ කියලා සත්ව පුජ්‍යල ආත්මීය ස්වභාවයක් සමගින් දුක් විඳින ලෝකයක් හම්බ වෙන තැනක රහතන් වහන්සේලාට තේසං ධම්මානං ඒ ධර්මතාවයේ හට ගැනීමක් එතකොට පෙනිච්ච යමක් තියෙනවා නම් දිත්තේ දිත්ත මත්තං පෙනීම මාත්‍රයකින් ඉවරයි. ඒක අතීතේ තිබුණ දෙයක්. එතකොට අනාගතේ තියෙන දෙයක්. එතකොට දුර ළඟ හීන ප්‍රනීත මෙහෙම උපදින්නේ. මෙහෙම පෙනුණා. පෙනිච්ච දේ බාහිර සතර මහා ධාතුක බහැරකින් හම්බ වෙන්නෙත් නෑ. අධ්‍යාත්මික පැත්තෙන් හම්බ වෙන්නෙත් නෑ. යමක් පෙනුණා නම් ඒ පෙනිච්ච දේ හේතු නිසාම හටගත්තා. ඒක පදිංචි කරන්න තියන්න තැනක් නෑ දැන්. හැබැයි පේනවා. පේන ධර්මතාවය බහැර තියෙනවත් නෙවෙයි, අධ්‍යාත්මික පැත්තේ කොහෙවත් තියෙනවත් නෙවෙයි, හේතු යෙදිච්ච නිසාම හටගත්තා. කණ්ණාඩියට වැටෙන රූපේ කණ්ණාඩිය පැත්තේ පෙවුනට ඒ රූපේ කණ්ණාඩියේ තියෙනවද? කණ්ණාඩිය පැත්තේ තියෙන එකක් නෙවෙයි. එතකොට ඒ විදිහට දිත්තේ දිත්ත මත්තං පෙනීම මාත්‍රයකින් ඉවරයි. සුතේ සුත මත්තං ඇහුණ දේ ඇහිමෙන් පස්සේ ඉවරයි. මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං පේන ඇහෙන දැනෙන දැනගන්න මේ සියලුම ධර්මතා ප්‍රත්‍යයෙන් හටගන්නවා, ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. ඒ නිසා මේ හැම වෙලේම මේ ධර්මතාවය නැතුව නෙවෙයි හේතු නිසා හටගන්නවා, හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. ඒ නිසා අපිට උපදින පංච උපාදානස්කන්ධ ලෝකය ප්‍රත්‍යයෙන් හට අරගෙන ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා ඊටාම සංවේදී මනසකින් සංසුන් මනසකින් විනිවිද දකින්න පුළුවන් නම් මේ පටිච්චසමුප්පාද ධර්මතාවය අන්න එදාට මේ සියලුම ලෝකයෙන් මිදිලා අපිට සියලුම දේවල් වලින් මිදිලා අපිට සියලුම දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මේ පටිච්ච සමුප්පාදයේ ගවේෂණය කිරීමෙන් ඇර වෙන නිවන් දකින්න කෙටි මාර්ග ඇත්තේ නැහැ. එතකොට මේ පටිච්චසමුප්පාද ධර්මතාවයේ ගවේෂණය කරන්න සතර සතිපට්ඨානය හරහා තමයි අපිට සමීප වෙන්න පුළුවන්. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නෙත් සතර සතිපට්ඨානය හරහා. ඕකට තව විදියකින් කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. උපන්න කෙලෙස් තියෙනවා නම් දුරු වෙන්නත්, නූපන්න කෙලෙස් නූපදවන්නත් මේ යෝනිසෝ මනසිකාරය පවත්වනවා කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි. මේ ඇත්ත ඇති හැටියෙන් පෙන්නනවා පටිච්ච සමුප්පාද ධර්මතාවය. ඉතින් පින්වතුනි ගැඹුරු මාතෘකාවක් වුණත් මේක විග්‍රහ කරනවා නම් බොහෝ පැතිකඩයන් තියෙනවා විස්තර කරන්න. නමුත් අපිට ඒක මේ වෙලාවේ කාල සීමාව ඇත්තේ නැහැ. කාල සීමාව හරස් වෙනවා. ඉතින් අපි හැමෝම උත්සාහවත් වෙන්න ඕනේ ජීවිතේ එක කාල පරිච්ඡේදයක් වෙන් කරගෙන බුදුරජාණන් වහන්සේට සිද්ධ කරන ඉහළම බුද්ධ පූජාවක් හැටියට බුදුරයන් වහන්සේගේ මේ ධර්ම දායාදේ අපේ ජීවිතයට සමීප කරගන්න මේ පටිච්ච සමුප්පාද විමර්ශනයට අපි හැමදෙනාම යොමු වෙන්න ඕනේ. ඉතින් ඒකට අවශ්‍ය පුංචි මඟ පෙන්වීම ටිකක් විතරයි මම අද මෙතනදී සිද්ධ කරේ. මේ තුලින් ජනිත වන උදාාර පුණ්‍යලාභය අපි මේ වෙලාවේ අනුමෝදන් කළ යුතු සියලු දෙනාට අනුමෝදන් කරමු. ඒ අනුව සඳහන් කරලා තියෙනවා මිය පරලෝකීය ඥාති පිරිසට පින් අනුමෝදන් කරන්න. වැවුඩ වාඩියගොඩ පදිංචි මාලනී කුමාරී ආමි මහත්මිය ඇතුළු දූදරු පිරිස බලාපොරොත්තු වෙනවා. මිය පරලෝකීය පීඒ මල්වතුගොඩ මෑණියන්ට සහ යූබී සමරකෝම් පියාණන්ටත් ස්වාමි පුරුෂයා වන වයියේ චන්ද්‍රසේන යාපා මහතාටත් සුනිල් රංජිත් අජිත් බණ්ඩාර අධිකාරී වයිඑම් දයාරත්න සහ ඒ ඇරව් පොළ යන ඥාතීන් ඇතුළු වර්ග පරම්පරානුගත සංසාරගත සියලුම ඥාතීන්ට පරලොවෙන් සංග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ජනිත වන උදාාර පුණ්‍යලාභය මිය පරලෝකීය සියලුම ඥාතීන් ඔවුන් කළා වූ පිනක් මෙන් සතුටෙන් සාදුනාදෙන් අනුමෝදන් වේවා.
දුකකනං ඉන් මිදී සැපෙන් සැපේට පත්ව ඥාතීන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වායි කියලා සාදුකාරයක් පවත්වනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා වෑඋඩ වාඩියගොඩ පදිංචි මාලනී කුමාරි හාමි මහත්මිය ඇතුළු දූ දරු පිරිස දේශකයන්න් වහන්සේටත් දේශකයන්න් වහන්සේ මෙලොවට ජනිත කළ ආදරණීය මව් දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්නත් ධර්ම දේශනාවට සහභාගී වුණ මේ සෑම සිළු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ සමගින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා වගේම වහ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්න මේ උදාර පුණ්‍යලාභයන් හේතුපනිශ්‍ර වේවා කියලා ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ මේ තුලින් ජනිත වෙන උදාර පුණ්‍යලාභය සියලු දෙවියෝ අනුමෝදන් වේවා. දෙවියන්ගේ දේව ඉසුරු වර්ධනය කරගෙන දෙවියොත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වායි කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාසනං චිරන් රක්칸තු බුද්ධ ශාවකං බෝධයන්තු සිවං පදං තීති. මේ උදාර ධර්ම ශ්‍රවණාභි කුසල ධර්මය අපි හැම දිනාටම තුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයටම හේතුපනිශ්‍ර වේවා, පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරගමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහවත්නි නිමා වූ සද්ධර්ම දේශනාව ඔබ අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේ නාවුල ධම්මහදය ආරණ්‍ය සේනාසනාධිපති පූජනීය මාංකඩවල සමාහිත පින්වත් ස්වාමින් වහන්සේට මෙවැනි උතුම් වූ ශාසනික කටයුතු තව চিරාත් කාලයක් සිදු කිරීමටත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමටත් උන්වහන්සේට නිදුක් නිරෝගී ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි අපි සැම එක්ව සාදුනාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සදහවත්නි මුතුන්ම ප්‍රාර්ථනාව සමගින් බෞද්ධ රූප වාහිනියෙන් මේ පැයදී පින්වන්ත ඔබ වෙනුවෙන් ඒකාත්මික කළ උතුම් සද්ධර්ම දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. සදහමසු ඔබට සම්මා සම්බුදු සරණයි.